නිලෝෂි පවන්යා සමගින් නරේන්ද්‍ර අභියමම ප්‍රවීණත්වයේ ජේෂ්ඨත්වයේ මුලින්ම සබිතා පෙරේරා මහත්මිය. නිලෝෂි මං පොඩි දෙයක් අහන්නත් කැමතියි. මේ දැන් ඔයා කලින් මේ සම්ප්‍රදාය කරලා තියෙනවද? මේවා ඉගෙනගෙන තියෙනවද? නැත්නම් මේ සඳහාම පුහුණු වුණාද? නෑ මම කරලා තියෙනවා. ඒක තමයි. ඒතරම ඒක මේ කියන්නේ සම්ප්‍රදායට හානියක් නොවන විදිහට. මොකද අපි නිතරම දැකලා තියෙනවා මේ ගොක් අය නටනවා දැකලා තියෙනවා. එතකොට ඒ සම්ප්‍රදායට කිසිම හානියක් නොවන විදිහට අද ඔයා මේ නැටුම ඉදිරිපත් කරා. ඊටාම ලස්සනට සුන්දරට. මම හරි කැමතියි ඔයාගේ කොස්ටියුම් එකටත්. Thank you. මම යමුනා දිලානේ කරාක මහත්මිය. මං අද දවස තුලින් දැක්කේ අද දවසේ තිබ්බ විවිධත්වය. ඊට ඉස්සෙල්ලා කෙනා රාජස්ථාන ඉන්දියානු සම්ප්‍රදාය නැටුවා. දැන් මේ අපේ උඩරට සම්ප්‍රදායෙන් නැටුවා. එතකොට මේ විවිධත්වය මේ තරඟයේ අවසාන භාගයේදී ඉතාමත්ම වැදගත් වෙනවා. මම නිලූෂිව දකින්නේ තරඟයේ ස්වභාවය හරියටම හඳුනාගත්ත කෙනෙක් හැටියට. මොකද තරඟ කරනවා කියන්නේ අනිත් එක්කිනට වඩා හොඳ එකක් මං කරන එක නන් නෙවෙයි. තරඟ කරනවා කියන්නේ තමන් කරන දේ නිවැරදිව හරියට කිරීම. ඉතින් ඒක ඔයා හැමදාම පෙන්නලා තියෙන ඔයාගේ විවිධත්වයේ තුලින්.
ප්‍රවීණත්වයේ ජ්‍යෙෂ්ඨත්වය ආචාර්ය චන්න විජේවර්ධන. ඕ මේ ඇඳගෙන පහට දම් පාට ස්පිරිචුවල් පාටක් සහස්ත්‍ර චක්‍ර පාට. එතකොට ඒකම ඕගලන් අපේ නර්තනය කියන්නේ ස්පිරිචුවල් පූජනීය නර්තනයක්. මෙහෙම උඩරට නැටුම් කියන්නේ ඍජු රේඛා. රේඛානේ වක්‍ර නැටුම් එන්නේ පහතර නර්තනය. දැන් මේ දෙක ඇනලයිස් කරන ගමන් ওই දෙන්න මැද ලික්විඩයිස් මූවමන්ට්ස් කරා දේවාංගත් එක්ක. එතන තමයි ඔයගොල්ලෝ ස්කෝර් කරේ. දුරයන් බලමු නේද ලකුණු ලැබෙන්නේ කොහොමද කියලා? අනිවාර්යෙන්ම අපි බලමු මුලින්ම සවිත පෙරේරා මහත්මිය. ලකුණු 10ක් ලැබෙනවා. නානි ඒකනායක මහත්මිය. ලකුණු 10ක්. ශාන්ත විජේවර්ධන මහත්මයා. හිතෙන්නේ කීයද කියලා. කියපුවට දුන්නේ නැත්තම් මම ගෙදර ගිහින් ඉවරයි. ලකුණු 30ක් ලැබෙනවා. යුරේනි දැන් පොඩි රස්නයක් දැනෙනවා දැන්. අයියෝ 30ක් යනවනේ. අප්පා. ලකුණු 30ක් ලැබෙන මේ මොහොතේ නිරුෂි. අපිට සති දෙකක් තුල ලකුණු 30ව දෙකක් ලබා ගන්නවා. ඔව් ඉතින් සෝරි පවන්යා. මේ මං හිතනවා ඉතින් ලකුණු වගේම ආදරණීය ප්‍රේක්ෂකයන්ගේ SMS උත් ගොඩක් ඕනේ. ඉතින් ඇත්තටම අපේ හරි වැරද්ද අපිට හරියට කියලා දෙන්න ආදරණීය විනිශ්චය මණ්ඩලයක් අපිට ඉන්නවා. ඉතින් සතුටුයි. ඉතින් ඔහොම කියමු කොහමද මේ සුපිරි 8 දෙනාගේ වටේ ආව ඉදිරියට අරගෙන යන්නේ කියලා ප්‍රේක්ෂකයන්. HM space NP කියලා ටයිප් කරලා 77 66ට ඉතින් ගොඩාක් ඔයගලන්ට SMS කරන්න පුළුවන්. ඊළඟ රවුන්ඩ් එකට අපිව එකගෙන යන්න කියලා හැමෝටම කියනවා. අඩේ වේලු சும்மாම ඉන්න එපා. එන්න சொல்லுங்கடா. මොකද කරන්න කියනවා? කියන්නකෝ මේ SMS කරන එක. අපි කියමු. sorry web boards. web boards. අපේ නිලෝෂී පවන්නටත් අපේ නරේන්ද්‍රටත් ඔයගොල්ලන්ගේ ආදරය පළ කරන්න පුළුවන් මේ විදිහට අපේ වෙබ් බෝඩ් එකක් ඇටියට www.hirutv.lk ඒ වගේම www.hirumegastars.lk කියන වෙබ්සයිට් වල Hiru Megastars 4